දකුණත පැත්තේ උඩින්ම තියෙනවා ඔයාගේ ප්‍රොෆයිල් එක. එතන ඔයාලා ක්ලික් කළාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් සෙටින්ග්ස් කියලා තියෙනවා. ඊට එහා පැත්තේ තියෙනවා account settings කියලා. ඉතින් ප්‍රොෆයිල් settings and account settings ඔයාලට අන්න එතනින් change කරගන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් ප්‍රොෆයිල් settings කියන එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාගේ ප්‍රොෆයිල් එකේ තියෙන settings ඔයාලට change කරගන්න පුළුවන්. ඒ වගේම two step verification එක අපිට on කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට. two step verification කියන තැන තියෙන update කියලා බටන් එකක්. අනේ බටන් එක උඩ touch කරන්න. ඔයා ඊට පස්සේ එන්නේ මෙන්න මේ වගේ interface එකකට. මෙතනදී ඔයාට මේ two step verification එකට use කරන්න පුළුවන් Google Authenticate app එක. ඉතින් ඔයාට ඔයා ඒ ගැන දන්න කෙනෙක් නම් ඔයාට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඉතින් ඔයා ඒ ගැන නොදන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් Google Authenticate app එක ඔයාගේ App Store එකෙන් නැත්නම් Play Store එකෙන් ඔයාගේ ෆෝන් එකට download කරගන්න. හරි ඊට පස්සේ ඔයා install කරගත්තා නම් ඔයාට පුළුවන් ඔයාගේ Authenticate app එකේ open කරගන්න ෆෝන් එකෙන්. ඊට පස්සේ මෙන්න මේ තියෙන QR code එක scan කරගන්න. ඊට පස්සේ ඒ email එක ඔයාට automaticallyම Authenticate app එකට connect කරගන්න පුළුවන් මේ code එක scan කරගත්තා නම්. ඉතින් ඔයාට ඒ code එක scan කරගන්න බෑ නම් ඔයාට පුළුවන් manually type කරගන්නත් Authenticate app එකේ ඔයාගේ email එක. ඊට පස්සේ ඔයාට පුළුවන් ඒ email එකට ආපු code එක මෙන්න මෙතන type කරගෙන confirm කියන button එක උඩ click කරන්න. හරි ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාට බලා ගන්න පුළුවන් you have successful added two step login to your account කියලා මෙතන අපිය වෙනවා. ඊට පස්සේ done කියන button එක උඩ click කරන්න. හරි ඊට පස්සේ නැවත redirect වෙන්නේ ඔයාගේ මේ profile settings කියන page එකට. හරි නැවතත් මම මෙන්න මේ විදිහට මගේ home page එකට යනවා. I've been dreaming on in my head like I've seen it a light.